පුත්තලම කල්පිටිය උච්චමුණේ දූපතේ පිහිටි රෝමානු කතෝලික දෙමළ කනිෂ්ඨ විද්‍යාලය අති දුෂ්කර පාසලක් වන අතර මෙම පාසල සඳහා යාමට ඇත්තේ මුහුදු මාර්ගයෙන් බෝට්ටුවක ආධාරයෙන් පමණි. මෙම පාසලේ දුවාදරුවන්ට සිප් සතර ලබාදීමට පැමිණෙන ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් සඳහා විශාල මුදලක් වැය වෙනවා. මනුසත් දෙරණ සිප්සල් පුබුදුව මගින් ඒ සඳහා මූල්‍ය පරිත්‍යාගයකින් දායක වෙන්න කටයුතු කළේ මේ ආකාරයෙන්. There are 10 teachers and they come from 4 areas. Every time they come with great hardship. So there are 70 students in our school. They do not have proper background for the education. We have only one building, proper building for the education. Continuously do our best education with, even though there are lots of problems. You can see the transportation of our system. In a boat, we just, without any proper security, we come here. Without any tire, we do the service. That's the story of our side. වේලංකන්නේ උච්චමුණේ මේ දූපතේ තියෙන රජයේ දෙමළ පාසලට තමයි ඔබ විතරක් නෙමෙයි ඔබගේ ඒ උදව්ව උපකාරය අපි අගය කොට සලකනවා. මේ අපගේ ගුරුවරුන් මේ යන්නේන ගමනාගමනයේ සම්බන්ධයෙන් ඔබ දක්වන්නා වූ මේ පරිත්‍යාගයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.